නිශේන්ද්‍ර හර්ෂණී මම මෙවර 26 වෙනි ආසියාතික මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 404 සහ මිශ්‍ර සහ ඉසව් සඳහා සහභාගී වුණා. මම මීටර් 400 සහයදීම සහ මිශ්‍ර සහයදීම ඉසව් වලින් ලෝකයට පදක්කම් හිමි කර ගැනීමට හැකි වුණා. ඉතින් මෙවර ගිය වරට වඩා විශාල තරඟකාරීත්වයක් තිබ්බා. ඉතින් ඒ හේතුව නිසා අපිට පදක්කම් ප්‍රමාණයකට යන්න නොහැකි වුණත් මම හිතනවා අපේ කණ්ඩායම පුළුවන් උපරිම දක්ෂතාවය දක්වලා ඒ කාලගුණයන් වලට නිසි ලෙස හැඩගැහිමින් ඔවුන්ගේ උපරිම දක්ෂතාවයට යන්න හැකි වුණයි කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පැවැත්වෙන තරඟවලුත් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට. මම කාලිංග කුමාරගේ මෙවර මීටර් 400 තරඟාවලිය මට ලෝකයට පදක්කම ලබා දෙන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටු වෙනවා. අභියෝගයන් නම් ලොකු අභියෝගයක් තිබ්බා. මොකද ආසියාවේ හොඳම ක්‍රීඩකයෝ ටික සහභාගී වුණා. ඉතින් ලොකු අභියෝගයක් තිබ්බා. ඉතින් මම ධාවන පතේට ගියේ ලංකාවට පදක්කමක් ගෙන බලාපොරොත්තු වෙන. ඉතින් ඒක මට කරගන්න පුළුවන් වුණා. අවසාන මීටර් 20 දී තමයි මට රම් පදක්කම හිමුනේ. ඉතින් ඒක ඉදිරියට මම පුහුණු වීම කරනවා ඉදිරි තරඟාවලිය හොඳට මුහුණ දෙන්න. කලින් අර මීටර් 400 පිරිමිසෝගේ මොකද උනේ? අපේ නවක ක්‍රීඩකයෝ දෙන්නෙක් තරඟාවලිය සහභාගී වුණා. ඉතින් ඒගොල්ලන්ට අත්දැකීමුත් පොඩි අඩු ගතියක් තිබ්බා. ඉතින් ඒ වුණාට අපි පස්වෙනි ස්ථානය තමයි අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මේ එන්න තරඟාවලියේ මේක ජාතික මට්ටමේ ආසියානු තරඟාවලියනේ ඒ වගේ මේ අතපසුවීමක් උනේ මේ කියන්නේ මුල් වතාවට එයා සහභාගී වෙච්ච හින්දා නෑ අතපසුවීම මුකුත් නෑ. අපේ තරඟාවලියක් තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ හොඳම 8 දෙනාට. එතකොට ඒකේ තියෙද්දි ඒකේ හොඳම 5 දෙනා තමයි අපි තරඟෙට සහභාගී කරේ. ඉතින් ඒ ළමයි තාම අත්දැකීම් අඩු. ඒගොල්ලෝ ස්කූල් මේ ලෙවල් එකේ ඉන්න අය. ඉතින් අපි අනිවාර්යෙන් ඉස්සරහට ඒගොල්ලෝ ලංකාවට පදක්කම් ගෙනත් දෙනවා. මොකද මෙවර මෙහෙකින් පදක්කම කයින් වෙන්නත් ඉඩ තිබුණා නේද? මොකක් සම්බන්ධවද? රිලේ එකේ අපේ මික්ස් රිලේ එකේ 3 වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා. මීටර් 400 5 වෙනි ස්ථානය තමයි ලබා ගන්න පුළුවන්. මම සමන් කුමාර ගුණවර්ධන ලේකම් ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ආයතනයේ. මේ තරඟාවලිය අතරම අපි බලාපොරොත්තු යම් කිසි කඩයිමක් සිදු වුණා. මේ තරඟ අපි බලාපොරොත්තු වුණු පදක්කම් ප්‍රමාණය අපිට ලැබුණේ නැහැ. ඊපස්සේ මෙගෙන අපි පහුගිය ආසියානු ශූරතාවේදී පදක්කම් 8ක් දිනාගත්තා. ගෝල්ඩ් මෙඩල් 3ක් සිල්වර් 2ක් සහ ලෝකඩ 3ක් වශයෙන්. මොකද අපි මෙවරත් අතරම පදක්කම් 8ක් බලාපොරොත්තු වුණා. මොකද අපිට බලාපොරොත්තු නොවුණු සිද්ධි කිහිපයක මුන් සිද්ධ වුණා. විශේෂයෙන්ම ළමයින්ගේ විවිධ ආබාධත්වයන් බලපෑවකට. ඒ වගේම අපිට අවස්ථානුකූලව යන්නම් සිද්ධි වුණා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වුණා දැන් ඔය අපි දිනපු මෙඩල් 3ට අමතරව බලාපොරොත්තු විශේෂයෙන්ම අපි යපුන් හරහා තව මෙඩල් 2ක් බලාපොරොත්තු වුණා. ඒ වගේම අපේ හෙල්ල සිකිරීමේ ක්‍රීඩකයන්ගෙන් මෙඩල් එකක් බලාපොරොත්තු වුණා. ඒ වගේම අපිට පිරිමීටර් 404 වගේ මේ රිලේ එකෙන් අපිට බලාපොරොත්තු වුණා. ඉතින් ඒවා අපිට අවස්ථාන වුණා. මොකද තරඟයක් කියන්නේ එහෙමයි. ඉතින් ආසියානු ශූරතාවය ආසියාවේ රටවල් 43ක් තරඟ කරනවා මේකට. ඉතින් අපිට යම් කිසි බලාපොරොත්තු වුණත් යම් අවස්ථාවලදී අවස්ථානුකූලව ළමයින්ට ඒක විවිධ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වුණා. කෙසේත් බලාපොරොත්තු වෙන අපි පර්ෆෝමන්ස් වල ලොකු අඩුවක් වෙලා නැහැ. අපි දැනටත් අපි ආසියාවේ මුල් රටවල් අතර ඉන්නවා. අපි ඉස්සව අතර බලාපොරොත්තු වෙනවා මේ හරහා අපි ඉදිරි ජාතික ශූරතාවයෙන් පස්සේ කිසියම් මේ කණ්ඩායම සංචිතගත කිරීමක් කරලා මේ ඉදිරියේදී තරඟන පවතින තරඟ වලට මුහුණ දෙන්න. ඒක මේ ආසියානු තරඟාවලියේදී මේ වගේ රිලේ එකේ බැටන් එක තරඟ වැටලා තරඟින් වත් වෙන තරඟ ඒ ඊටකෝ ඒ කියන්නේ මේ බලපුරුද්ද මදිද මොකද කොහොමද ප්‍රශ්නයක් මම මීටර් 100 සහයදීම ඔය කියන්නේ මම හිතන්නේ මේ බැටන් එක ඩ්‍රොප් වෙච්ච එක ඒක සාමාන්‍ය වෙන දෙයක් තමයි. ඒක නිකන් සාමාන්‍යයෙන් ඉස්කෝලේක නිවාසාන්තර ක්‍රීඩා උල්ලේ ඉඳලා ලෝක ඔලිම්පික් දක්වා ඒ තරඟවල දැන් සාමාන්‍යයෙන් මම මතකයි මීට අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා ලෝක ශූරතාවේදී එකම රිලේ එකේ ටීම් 3ක බැටන් ඩ්‍රොප් වුණා. ඉතින් ඒක මොහොම ඇත්තට මෙහෙම තාම තියුණු මේ කියන්නේ කෙස් ගහේ මේ මිස්ටේක් එකක් වුණොත් නැති ඒක වෙන්න. මම හිතන්නේ යපුන් විශේෂයෙන්ම ඉතාලියේ ඉඳලා ආවේ. යපුන් සහ අනිත් ක්‍රීඩකයන් අතර බැටන් චේන්ජ් ටික තරම් හොඳින් කරන කාලයක් ලැබුණේ නැහැ. යම් කිසි එකක් බලපාන්න නැති ඒ හේතුවට කොහොමත් සාමාන්‍ය මීටර් 104 සහයදීම කියන්නේ මේ ඒක තීරණය වෙන්නේ ජයග්‍රහණය තීරණය වෙන්නේ බැටන් චේන්ජ් එකත් එක්ක.
යම් කිසිදයකට මේ එම ඩ්‍රොප්යක් කොලොත්ම ඒ ගැන බ්‍රිතාන්‍ය අමාරු මොකද අපි අමතක කරන නරකයි පසුගිය පැරිස් ඔලිම්පික් වලදී මීටර් 100 පළවෙනි ස්ථාන 6 හිටියා එක්සත් ජනපදයේ 3 දෙනෙක් හිටියා එක 3 සහ මත 5 වශයෙන් මොකද ඔවුන්ටත් සිද්ධ වුණා මීටර් 104 සහදීමෙන් පරාජයටපත් වෙන්න මේ ඔය කියන සිද්ධීන්. ඊය පාට වඩා මෙවර පදක්කම අඩු වෙන හේතුව අපතරම අපිට මං කලින් කිව්වා වගේ බලාපොරොත්තු නොවුණු සිද්ධි කිහිපයක් සිද්ධ වුණා විශේෂයෙන්ම කිඩගෙන්ගේ ආබාධ විශේෂයෙන්ම අරුණ දර්ශනගේ සහ කාලින්ගේ විශේෂයෙන්ම ආබාධයක් තිබුණා. ඒකත් අපිට බලපෑවා. ඒ වගේම අපිට අපේ දක්ෂ ක්‍රීඩිකාවක් තරුෂි කරුණාරත්න මේ වර සහභාගී වුණේ එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනයේ සඳහා මේ පිටත්ලා තියෙන නිසා. ඒ වගේම යුකුන් අබේකෝන් ගෙනුත් අපිට බලාපොරොත්තු වුණු දස්කම් ලැබුණේ නැහැ. අපි විශේෂයෙන්ම මෙයාගෙන් පදකම් බලාපොරොත්තු වුණා. මොකද ඒගොල්ලන්ගේ පුද්ගලික සවංගෙන් සහ ඒගොල්ලන් සහභාගී වෙන සහාය දීමේ සවංගෙන්. ඒකත් හේතුවක් වුණා. ඒ වගේම අපි විශේෂයෙන් හෙල්ලවිසි කිරීමේ ඉසව්වල් මේ පදකම් එකක් හෝ දෙකක් බලාපොරොත්තු වුණා. කාන්තාසය පිරිමි දෙයන්සෙම ඒකත් අපිට මේ අහිමි වුණා. මොකද ඒක බොහොම තරංකාරී අතරම මේ ආසියාවේ තමයි මම හිතන්නේ ලන්ඩන් ලෝකේ ඉන්න හෙල්ලවිසි කිරීමේ ශූරයෝ බොහොමයක් ඉන්නේ. මේ වගේ සිද්ධි නිසා තමයි අපිට පදක්කම් ප්‍රමාණය අඩු වුණේ.